ආයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා ස්ටෝරි සේජ් YouTube නාලිකාවට. අද ඉඳන් අපි අපේ channel එකේ අලුතෙන්ම වීඩියෝ මාලාවක් ආරම්භ කරනවා. ඒ තමයි ඉතිහාසයේ ගමන් මඟ සම්පූර්ණයෙන් වෙනස් කරපු ලෝකයේ විශේෂ යුද්ධ පිළිබඳව වීඩියෝ පෙළ. අද අපි මේ වීඩියෝ මාලාවේ පළවෙනි දිගහැරුම විදිහට කතා කරන්න යන්නේ අතීත ලෝකයේ හිටපු මහා බලවතුන් දෙගොල්ලක් අතර ඇති වූ ඒ මහා සංග්‍රාමය ගැන. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවස කියන්නේ ග්‍රීසියේ ස්වර්ණමය යුගය. මේ කාලේ ග්‍රීසිය කියන්නේ අද වගේ එකම රටක් නෙමෙයි. නිදහස් රාජ්‍යයන් ගණනාවක එකතුවක්. මේ අතරින් ප්‍රබලම බලවතුන් දෙන්නා වුණේ ඇතැන් සහ ස්පාටා. මේ දෙගොල්ලම ග්‍රීකයෝ වුණත් මෙයාලගේ ජීවන රටාව අහසට පොළව වගේ වෙනස් වුණා. ඉතින් මේ දැවැන්ත බලවතුන් දෙන්නා එකිනෙකා මරා ගන්න තත්ත්වයටපත් උනේ ඇයි? මේ අවුරුදු 27ක් පුරා ගිය යුද්ධය ග්‍රීසිය සම්පූර්ණයෙන්ම විනාශ කළේ කොහොමද? මේ වීඩියෝ එක අවසන් වෙනකන් රැඳී ඉන්න. මේ කතාව ඇඟ කිලි පොලා යන එකක්. අපි යුද්ධය ගැන කතා කරන්න කලින් මේ බලවතුන් දෙන්නව අඳුනගෙන ඉමු. ඇතැන්ස් කියන්නේ කලාව, දර්ශනය, වෙළඳාම සහ ප්‍රජාතන්ත්‍රවාදයේ තොටිල්ල කියලා කියන්න පුළුවන් තැනක්. ඔවුන්ට ලෝකයේ තිබුණු බොහොම හොඳ නාවික හමුදාව තිබුණා. අනෙක් පැත්තෙන් ස්පාටා. ස්පාටා කියලා කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් සමාජයක්. ඔවුන් විශ්වාස කළේ බලය සහ යුද ශක්තිය පමණයි. ස්පාටාවේ පිරිමි ළමයෙක්ට වයස අවුරුදු 7ක් වුණ ගමන් ඔහුව පවුලෙන් වෙන් කළා ක්‍රූර යුද්ධ පුහුණුවක් ලබා දෙනවා. ඔවුන්ට තිබුණේ ග්‍රීසියේ බලවත්ම ගොඩබිම් හමුදාව. පර්සියානුවන් එක්ක තිබුණු යුද්ධෙන් පස්සේ, ඒ කියන්නේ පර්සියන් වෝ එකෙන් පස්සේ ඇතැන්ස් නගරය තවත් නගර රාජ්‍යයන් කීපයක් එකතු කරගෙන ඩෙලියන් ලීගය කියලා දැවැන්ත සන්ධානයක් හදනවා. කාලයත් එක්ක ඇතැන්ස් නගරයේ මේ සන්ධානයේ නායකයා නෙමෙයි ආඥාදායකයා බවට පත් වුණා. ඔවුන්ගේ මේ රාජ්‍යයේ වේගයෙන් ව්‍යාප්ත වෙද්දී ස්පාටාවට මේක ලොකු තර්ජනයක් විදිහට පේන්න ගන්නවා. ස්පාටාවත් තමන්ගේ මිත්‍රයන් එකතු කරගෙන පෙලෝපොනේසියානු ලීගය කියලා සන්ධානයක් හදාගන්නවා. බලය, ඊර්ෂ්‍යාව සහ බිය කියන කාරණා තුන එකතු වුණාම මොකද වෙන්නේ? ඔව්. ක්‍රිස්තු පූර්ව 431 දී මේ කඳවුරු දෙක අතර ලෝක ඉතිහාසයේ දරුණුතම යුද්ධයක් ආරම්භ වුණා. මේ යුද්ධයේ පළවෙනි අදියරේ තමයි ආකිඩේමියානු යුද්ධය කියන්නේ. ස්පාටන්වරුන්ගේ උපාය වුණේ ගොඩබිමින් ඇවිත් ඇතැන්ස් නගරය වට කරන එක. මොකද ගොඩබිම් සටනකදී ස්පාටන්වරුන්ව පරද්දන්න බැරි බව ඔවුන් දැනගෙන හිටියා. ඒත් ඇතැන්ස් නායකයා වුණු පර්කිලිස් අපූරු උපායක් යෙදුවා. ඔහු මුළු ඇතැන්ස් නගරයේම ඉන්න ජනතාව දැවැන්ත තාප්පය ඇතුළට අරගෙන ආරක්ෂා සහිතව හිටියා. කෑම බීම, ආයුධ මේ සේරම ගෙනාවේ නාවික හමුදාව හරහා මුහුදෙන්. ස්පාටන්වරු තාප්පෙන් එළියේ ඉඳන් කෑ ගැහුවත් ඇතැන්ස් වලට ඇතුල් වෙන්න ඔවුන්ට බැරි වුණා. නමුත් ඇතැන්ස් වලට නියම පහර වැදුනේ ස්පාටාවෙන් නෙමෙයි. නගරය ඇතුලේ මිනිස්සු තද්දබද වෙලා හිටපු නිසා ක්‍රිස්තු පූර්ව 430 දී නගරය ඇතුලේ දරුණු වසංගතයක් පැතිරුණා. නගරයේ ජනගහනයෙන් 3/1 විතර මේකේ මිය ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇතැන්ස් නායක පර්කිලිස් පවා මේ වසංගතයෙන් මිය යනවා. අවුරුදු 10ක ලේවැගිරීම් වලින් පස්සේ දෙගොල්ලම හෙම්බත් වෙලා ක්‍රිස්තු පූර්ව 421 දී නිෂියාස්ගේ සාමය කියලා ගිවිසුමක් අත්සන් කරනවා. නමුත් ඒක හරියට ගිනි කන්දක් පුපුරන්න කලින් තියෙන නිශ්ශබ්දතාවය වගේ. මේ සාමය වැඩි කල් තිබුණේ නැහැ. ක්‍රිස්තු පූර්ව 415 දී ඇතැන්ස් නගරේ ඉතිහාසය කරපු ලොකුම මෝඩකම කරනවා. තමන්ගේ බලය තවත් වැඩි කරගන්න හිතාගෙන ඔවුන් දැවැන්ත නාවික හමුදාවක් සිසිලි දූපතේ තියෙන සිරකියුස් නගරය ආක්‍රමණය කරන්න යවනවා. සිරකියුස් කියන්නේ ස්පාටාවේ මිත්‍රයෙක්. මේක දැවැන්ත ව්‍යාපෘතියක්. නමුත් ඇතැන්ස් හමුදා නායකයින්ගේ දුර්වලතා සහ ස්පාටාවේ සිරකියුස් වලින් ලැබුණු සහාය මේ දේවල් ඔක්කොමත් එක්ක මේ ආක්‍රමණය
ඇතැන්ස් වලට මහා ඛේදවාචකයක් වුණා. ඇතැන්ස් වල නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා. දහස් ගණනක් ඇතැන්ස් සොල්දාදුව මිය ගියා කියලා තමයි වාර්තා වෙන්නේ. එහෙමත් නැත්නම් ඔවුන්ට වහලුන් බවට පත් වෙන්න සිද්ධ වුණා. මේක ඇතැන්ස් වලට නැගිටින්න බැරි තරම් මරු පහරක් වුණා. මේ යුද්ධයේ අවසන් භාගයට යන්න කලින් මේ දැවැන්තයින් දෙන්නගේ හමුදාවල හිටපු බිහිසුණුම බලෑනි ගැන අපි පොඩ්ඩක් කතා කරමු. ස්පාටාවේ ප්‍රධානම දුරුම්පුව වුණේ ස්පාටියේට්ස් කියන පූර්ණ කාලීන සොල්දාදුවන්. ඔවුන්ගේ ප්‍රබ්බලම බලෑනිය වුණේ සහ ප්‍රභූම බලෑනිය වුණේ හිපෙයිස් කියන බලෑනිය. මේක ස්පාටන් රජුගේ ආරක්ෂාව වෙනුවෙන් තෝරගත්ත දරුණුම රණශූරයන් 300 දෙනෙක්ගෙන් සමන්විත වුණු විශේෂ බලෑනියක්. ඔවුන් අඩි 8ක් දිග හෙල්ලක් භාවිත කරමින් අකුරටම ක්‍රියාත්මක කරපු ෆැලන්ක්ස් කියන සටන් ක්‍රමය ඒ කාලේ ගොඩබිමදී බිඳින්න බැරි තරම් ශක්තිමත් සටන් ක්‍රමයක් වුණා. මේක මම කියද්දී ඔබට මතක් වෙන්න ඕනේ 300 චිත්‍රපටය. ඉතින් අපි ඇතෑන්ස් පැත්තට හැරුණොත් ඇතෑන්ස් වල සුවිශේෂීම බලෑනිය ගොඩබිම නෙමෙයි හිටියේ. ඔවුන් හිටියේ මුහුදේ. ඔවුන්ගේ ප්‍රධානම අවිය වුණේ ට්‍රයිරිම් කියන සුපිරි වේගවත් යුද නැව්. මේ නැව්වල තට්ටුව මත සටන් කරන එපිබාටයි කියලා හඳුන්වපු ඊටාම දක්ෂ මැරින් බටයින් පිරිසක් හිටියා. ඔවුන් මුහුදු සටන්වලදී සතුරු නැව්වලට පැනලා සතුරන්ව සමූල ඝාතනය කරන්න විශේෂ පුහුණුවක් ලබලා හිටියේ. නමුත් කොයිතරම් දක්ෂ බලෑනි හිටියත් සිසිලි දූපතේදී කරගත්ත මෝඩකම නිසා ඇතෑන්ස් වල විශාල නාවික බලය සම්පූර්ණයෙන් දුර්වලලා හිටියේ. මේකෙන් ස්පාටාව උපරිම ප්‍රයෝජන ගත්තා. ග්‍රීකයින්ගේ පරම්පරාගත හතුරා වුණු පර්සියානු අධිරාජ්‍යයේ උදව් ගන්න ස්පාටාව තීරණය කරනවා. පර්සියානුවන්ගේ රත්තරන් වලින් ස්පාටාව දැවැන්ත නාවික හමුදාවක් ගොඩනගනවා. ලයිසැන්ඩර් කියන දක්ෂ ස්පාටන් නාවික සෙම්පතියා අවසානයේදී ඇතැන්ස් වලට ඉතුරු වෙලා තිච්ච නැව් ටිකත් විනාශ කරලා දානවා. දැන් ඇතැන්ස් වලට කෑම ගේන්න විදිහක් නැහැ. මාස ගණනාවක් ඇතැන්ස් නගරේ වට කරගෙන හිටියට පස්සේ බඩගින්න නිසාම ක්‍රිස්තු පූර්ව 404 දී ඇතැන්ස් නගරය ස්පාටාව ඉදිරියේ සම්පූර්ණයෙන් යටත් වෙනවා. ඇතැන්ස් වල ප්‍රජාතන්ත්‍රවාදයේ අහෝසි වෙනවා. ස්පාටාව ඔවුන්ට පක්ෂපාතී පාලකයන් 30 දෙනෙක්ව ඇතැන්ස් වල බලයට පත් කරනවා. අවුරුදු 27ක් පුරා ඇදී ගිය මේ පෙලෝපොනේසියානු යුද්ධයෙන් කවුද ඇත්තටම දිනුවේ? ස්පාටාව දිනුව වගේ පෙනුනත් මේ යුද්ධයෙන් මුළු ග්‍රීසියේම ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම හමුදාමය වශයෙන්ුත් දැවැන්ත කඩාවැටීමක් සිද්ධ වෙනවා. ග්‍රීකයන් තමන් අතරම මරාගෙන දුර්වල වුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි උතුරින් හිටපු මැසිඩෝනියාව. පස්සේ කාලෙක මැසිඩෝනියාවේ දෙවන පිලිප් රජුට සහ ඔහුගේ පුතා වුණු මහා ඇලෙක්සැන්ඩර්ට මුළු ග්‍රීසියම පහසුවෙන් යටත් කරගන්න මේ යුද්ධය පාර කැපුවා කිව්වොත් නිවැරදි. ඉතින් අපේ ලෝකයේ විශේෂ යුද්ධ වීඩියෝ මාලාවේ පළමු කොටසින් ගෙනාපු ඇතැන්ස් සහ ස්පාටා මහා සංග්‍රාමයේ කතාව ඔයාලට කොහොමද දැනුනේ? මේ කඳවුරු දෙකෙන් ඔයා වැඩියෙන්ම කැමති ඇතැන්ස් වලටද ස්පාටා වලටද කියලා පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම ලෝක ඉතිහාසයේ උඩු යටිකුරු කරපු අපූර්ව යුද්ධයක කතාවක් එක්ක අපි නැවත හමු වෙමු. ඒක මිස් කරගන්නේ නැතුව දැන්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් එන්න සුබ දවසක්.